ආයිබෝවන් ඔක්කොටම මේ තමයි අපේ ගමේ කිරිහැර පූජාව හදන හැටි. ඒ කියන්නේ කිරි උතුරන්න කලින් අද දවසේ කිරි උතුරන්න කලින් ගමේ හැමෝම එක නිවසකට එකතු වෙලා පන්සලට කිරි උතුරන්නේ නැතුව කිරිබත් හදාගෙන කිරි මුට්ටියක් පොල් කොළ වලින් හදාගත්ත බලල්ලකට දාගෙන පොල්ලේ දෙපැත්තේ ඒ කියන්නේ පොල්ලේ එක පැත්තක ගැට ගහගෙන දෙන්න දෙපැත්තෙන් උස්සගෙන යනවා. අපි ඒකට කියන්නේ කදේ දාගෙන යනවා කියලා. මං හිතන්නේ ඒක අපේ ගමේ එදා ඉඳලම එන ඉපෙරණ චාරිත්‍රයක්. ඒක නොකඩවාම අපි වාර්ෂිකව මේ පාරත් අපි ඉෂ්ට සිද්ධ කරගෙන යනවා. සහ ඩවුල් බෙරේ ගඟහ තමයි අපි ඒක අරන් යන්නේ පූජාවක් විදිහට. මෙන්න ඕගොල්ලොන්ට පේනවා මෙන්න මේ විදිහට තමයි කදේ දාගෙන යනවා කියන්නේ. එතකොට අද දවසේ රෑ වෙලා පිරිත් කියන්නත් අපි සූදානම් කරගෙන ඉන්නවා. මේවත් මේ වෙලාවේ සාමාන්‍ය මට්ටමකට හිඳලා නීගයක් තියෙනවා වුණත් ඕගොල්ලොන්ට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මේක හරිය හිතේ භක්තියෙන් සහයෝගයෙන් සතුටෙන් කරන වැඩක්. එකමුතුකමින් විශේෂයෙන් එකමුතුකමින් නැත්තම් තනියෙන් කවදාවත් මේ වැඩේ කරන්න බෑ. සහ අපේ වැඩිහිටි කට්ටිය මාරම විදිහට මේකට කැප වෙනවා. නම් වශයෙන් කියන්න ඕනේ මාරම විදිහට කැප වෙනවා. ඉතින් අපි ওই විදිහට තමයි පන්සලට ළඟා වෙන්නේ. ගමේ ඉඳලා යව් බණ්ඩක උඩින් හරියටම කිලෝමීටරයක් එන්න ඕනේ පන්සලට. ඉතින් මේ විදිහට තමයි අපි එන්නේ දවුල් බෙරේ ගහගෙන. ඊටාම ලස්සනට අලංකාරවත්ව මේ විදිහට සිද්ධ වුණා. ඉතින් මාරම සතුටක් තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි දැහැත් විට හදලා පාත්‍ර වලට කිරිබත් ටික අයින් කරලා පූජාවක් විදිහට පන්සලට අපි අරන් යන්නේ. ඉතින් ওই විදිහට අපේ ස්වාමින් වහන්සේ දැන් එනවා වඩිනවා විහාරස්ථානයට වැඩලා ඒ පින්කම් ටික කරනවා. ওই විදිහට චෛත්‍ය වටේ අරන් යනවා වට 3ක් කදේ දාගෙන කිරිබත් මුට්ටිය මේ විදිහට කරලා තමයි අපි සියලුම වැඩ කටයුතු අවසන් කරන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මේක අපි කරන්නේ මාස් කන්නත් කරලා යල කන්න අවසානයේ. අනිවාර්යෙන් අපි අගෝස්තු මාසයේ ඉවර වෙන්න කලින් මේ චාරිත්‍ර ටික කරලා ඉවර වෙන්න ඕනි. අපේ ගමේ විදියට එහෙම තමයි ඉපෙරණ චාරිත්‍රය ආවේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ අලුතෙන් කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අප්ඩේට් වෙනවා මේ චාරිත්‍ර. ඒකට අලුතෙන් එන කට්ටියත් කරන්නේ ගිය අවුරුද්ද දිහා බලාගෙනනේ. ඒකට මම විශ්වාස කරනවා හරියටම මේ හරිම දේ නෙමෙයි අපිත් කරන්නේ. ඒක මම අනිවාර්යෙන් කියන්න ඕන. අපිත් මේක බලාගෙන කරපු දේවල්නේ. ඒ නිසා ඉතින් මේ ওই විදිහට තමයි අවසාන වුණේ. අපි ඊට පස්සේ ඔක අරන් ගිහිල්ලා කිරිබත හැමෝම බෙදාගෙන සතුටෙන් අනුභව කරනවා. ඉතින් ඕක තමයි මේ සිද්ධිය. ඉතින් ඕගොල්ලොන්ට මං හිතනවා මේක අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා. මේක ඕගොල්ලොන්ට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න, හිතන දේ සටහන් කරගෙන යන්න. ඉතින් හදිස්සියෙන් තමයි වීඩියෝ ටික ගත්තේ. ඔතන ඉන්නවා ගමේ 30ක් විතර ඉන්නවා. ඉතින් ওই 30ම තමයි ඉතින් ගමේ ජනතාව 2000ක් හිටියත් සහභාගී වෙන්නේ. ඉතින් ඒ කට්ටියටත් මේ අවස්ථාවක් මම කරගන්නවා ගමේ සමාජිකයෙක් විදිහට සහ ගොවි සංවිධානයේ සමාජිකයෙක් විදිහට සහ ගොවි සංවිධානයේ නිලධාරියෙක් විදිහට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ දෙයට කැප වෙලා සහභාගී වුණාට. ඉතින් බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. ජය වේවා.